hello welcome back to our YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මේ දවස්වල හැමෝටම තියෙන මාතෘකාවක් තමයි පෙර පාසල් කොන්සර්ට්. ඉතින් අද උදේ මම හැරලා වොෂ් එකක් එහෙම දාලා මේ ලෑස්ති වෙන්නේ මගේ පෙර පාසල් යන්න. ඇත්තටම මේ දවස්වල හරිම කාර්ය බහුලයි. මොකද බබාලාගේ කොන්සර්ට් එකක් කියන්නේ ඇත්තටම අපට හරිම මහන්සි වෙන දවසක්. ඉතින් මම උදේම ඇත්තටම අද මගේ බබාලා දෙන්න නැහැ. ඒ නිසා චුට්ටක් නිදහස්. මම උදේම හැරලා කිරි එකක් හදාගෙන බීලා යාලට ගෙනත් තිබු ටිපි ටිප් වගේක් තිබ්බා. මේ ටිපි ටිප් එකක් එක්ක තමයි මේ උදේ තේ වීර රස බලන්න හදන්නේ. ඉතින් චුට්ටක් විතර දුකත් හිතුණා. මොකද බබාලා ගෙදර නැතුනම පොඩ්ඩක් පාළුයි. හිටියනම් යාලා දන් කර කර තමයි මේ දවස්වල ඉන්නේ. ඉතින් මේ කාර්යබහුලත්වයත් එක්ක අපිට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද කොන්සර්ට් එකක් කියන්නේ දරුවෙකුගේ ජීවිතේ තීරණාත්මක දවසක්. ඒ වගේම තමයි ලස්සන දවසක්. ඉතින් චුට්ටක් වහිනවා. වැස්සෙන් මම ගෙට වෙලා තේක රස බලන අතරතුරේදී ඔන්න ගියා ඉස්කෝලේට. ඉස්කෝලේට ගියාට පස්සේ දරුවෝ ටික ලෑස්තිලා ඉන්නවා ඇත්තටම අද ක්‍රියාකාරකම් වලට. ඉතින් මේ ක්‍රියාකාරකම් ඔස්සේ අපි එළිදක්වා දරුවන්ගේ නියමිත දක්ෂතාවය ඔවුන්ට පුරුදු කරද්දී අපට කෑ ගහන්න වෙනවා. ඒ වගේම තමයි ශබ්දයෙන් කතා කරන්න වෙනවා. මොකද ගුරුවරයෙක්ගෙන් විය යුතු යුතුකම් නිසි ආකාරයෙන්ම ඉටු වුණාම ඇත්තටම එමගින් දරුවන්ගේ නියමිත ප්‍රතිඵල ලබන්න පුළුවන්. දෙමව්පියෙක් තම දරුවාට නිසි වයසේදී අවශ්‍ය පරිදි අවශ්‍ය දේවල් සපයනවා මෙන්ම ගුරුවරුන් විදිහට අපි ප්ලෑන් කරගන්න ඕනේ විවිධ ප්‍රසංගයක තියෙන අංග මොනවද? ඒවා දරුවන්ට විශේෂයිද? ඒ වගේම තමයි කාලින සමාජයට අනුව ඒවා ගැළපෙනවද කියන එක. ඉතින් මේවා තෝරලා බේරලා අරගෙන ඒ වගේම තමයි හොඳ නරක බලලා අපි එක මැනේජ් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඩෙකොරේෂන් ඇරේන්ජ් කරගන්න ඕනේ. බබාලා කොස්ටියුම්ස් ඇරේන්ජ් කරගන්න ඕනේ. ඒත් එක්කම ෂෙඩියුල් එක ඇරේන්ජ් කරගන්න ඕන ගමන් බබාලට අපි අලුත් නවම් අත්දැකීමක් දෙනවා සරස්වති පූජාවක් මගින්. ඔවුන් කලෙලි බහින්නත් සූදානමින් සිටිනවා. දරුවන් ස්ටේජ් එකක් මත මුලින්ම රඟ දක්වන්නේ මුල් වතාවට පෙර පාසල් අධ්‍යාපනය තුළින්. ඉතින් ඔවුන් නිසි ආකාරයෙන්ම කිසිම වස්දොසක් නැති වෙන්න ඔවුන්ගේ රංගන එළි දැක්විය යුතුයි. ඇත්තටම මේ කාර්ය ගුරුවරුන්ට විතරක් කරන්න බෑ. ඉතින් දෙමව්පියන්ගෙන් ලොකු සහයෝගයක් අපට හම්බ වෙනවා. අපි කියන වෙලාවට දරුවන් ගෙනත් දෙනවා. ඒ වගේම තමයි දරුවන්ට මොටිවේෂන් එකක් අපි දෙන්න ඕනේ. නැත්තම් දරුවෝ චුට්ටක් චූටි නිසා එක දිගටම ඩාන්ස් කරන්න චුට්ටක් අකමැති. ඒ නිසා දරුවන්ට මොටිවේෂන් එකට අපි අතරතුරේදී පොඩි පොඩි ස්වීට්ස් කෑම් වර්ග ලබා දෙනවා. ඒත් එක්කම තමයි මෙයාලා අපි උත්තේජනය කරන්න ඕනේ. උත්තේජනය කරේ නැත්තම් දරුවෝ පොඩ්ඩක් වෙනවා. එතකොට බබාලා කම්මැලි. ඉතින් ඒ නිසා අපි බබාවත් සතුටින් තියන්න ඕනේ. මේ වෙලාවේදී බබාගේ බ්‍රේන් එකත් සතුටින් තියන්න ඕනේ. ඒ නිසා බබාගේ බ්‍රේන් එක සතුටින් කියන්නේ බබා අපිත් එක්ක හරි සතුටින් වැඩ කරනවා. ඉතින් මේවට අපි එක එක ටිප්ස් භාවිතා කරනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ දෙමව්පියනොත් අපිට ලොකු හෙල්ප් එකක් දෙනවා. ඉතින් අපි හෙට හමුවෙමු අපේ අලුත් වීඩියෝ එකකින්. අපි හෙට ස්ටේජ් එක පුරුදු කරන්න බබාලව ස්ටේජ් එකට අරගෙන යනවා. ඉතින් ස්ටේජ් එකේ තියෙන රූල්ස් එක අපි කොහොමද කොන්සර්ට් එක කරන්නේ? කොහොමද අපේ පේරන්ට්ස්ලාගේ මීටින් එකේදී අපි පේරන්ට්ස්ලා අපිට හෙල්ප් කරන්න කියන එකත් අපි ඔයාලට අලුත් වීඩියෝ එකකින් අරන් ඉන්න සූදානම්. මේ 2025 වර්ෂයේ අප්ඩේට් කිඩ්ස් මොන්ටිසෝරි එකේ විවිධ ප්‍රසංගයට පෙර පුහුණුවීම් ලැබුවේ කොහොමද? දරුවන්ගේ සහයෝගය කොහොමද? ඒ වගේම දෙමව්පියන්ගේ සහයෝගය කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න තමයි මෙම වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න. බයි බයි. ගොඩාක් ස්තුතියි අපිව අහගෙන හිටියට.